හෙලෝ ගස් ඔන්න මං අද ගෙන තියෙන කොහොමද මේ වින්ඩෝස් එකේ තියෙන හැම සෙටින් එකම් වගේ ඒ කියන්නේ හැම සෙටින් එකක්ම කන්ට්‍රෝල් පැනල් එකේ තියෙන හැම සෙටින් එකක්ම එකම ෆයිල් එකකට දාගන්නේ කොහොමද කියලා මේක ගොඩක් කට්ටිය දන්නේ නැති ට්‍රික් එකක් ඒ කියන්නේ දාන්න කට්ටියත් ඇති මේ ට්‍රික් එක අපි කොහොමද කරන්න කියලා වීඩියෝ එකට ගිහිල්ලා බලමු. ඔයාලා ඉස්සරහම කරන්න ඕනේ ඩෙස්ක්ටොප් එකේ හරි කොහේ හරි නිව් ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේ දෙන කෝඩ් එක ඒක ටයිප් කරන්න හරි පේස් කරන්න හරි කොහමරි ඒකට ඇතුළත් කරගන්න මං ඒ කෝඩ් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න ඔයාලට ඒ කෝඩ් එක එතනින් ගන්න පුළුවන් ඊට පස්සේ කරලා ඒක එන්ටර් දෙන්න ඊට පස්සේ ඒකේ අයිකන් එක කන්ට්‍රෝල් පැනල් එක අයිකන් එකක් වගේ වෙනස් වෙනවා ඊට පස්සේ ඔයාලට ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න පුළුවන් ඒක ඇතුළේ තියෙන හැම සෙටින් එකක්ම වගේ ඒ කියන්නේ ලිස්ට් එකක් විදිහට තියෙනවා ඒ කන්ට්‍රෝල් පැනල් එකේ ගිහලා සර්ච් කර දගලන්න ඕනේ ඒක ඇතුළෙන් ගිහලා ගන්න පුළුවන් ඔයාලට ඉතින් මේ ඔප්ෂන් එක වැඩ කරන්නේ Windows 10 11 8 එකටත් වැඩ කරනවා ඔයාලට මේ කිසිම රේකක් නැතුව මේක Windows 10 එකේ 11 එකේ පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ ට්‍රික් මම එක දිගටම මගේ channel එකෙන් ගේනවා ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා bell icon එක දාලා තියාගන්න මේ වීඩියෝ එක හොඳයි නම් like කරලා මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් comment එකක් දාගෙන යන්න